ඔයාලගේ අතින් ඩිස්ප්ලේ එක කැඩුනත් නොමිල ඩිස්ප්ලේ එක රීප්ලේස් කරලා දෙන ස්මාර්ට් ෆෝන් එකක් ගැන අහලා තියෙනවද? ඔව්, එහෙම ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඒක තමයි Samsung සමාගමෙන් රිලීස් කරපු එයාලගේ බජට් ස්මාර්ට් ෆෝන් එකක් වෙන Samsung Galaxy A06 කියන මේ ස්මාර්ට් ෆෝන් එක. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එකේ ෆුල් රිවිව් එකක් තමයි අද වීඩියෝ එකෙන් මම ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් අපේ channel එකට අලුත් කට්ටිය channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා අපි යමු අද වීඩියෝ එකට. හලෝ ඉතින් ඔයාලා මේක තුලන්නේ ටෙක් විත් YouTube channel එකෙන් ගේන අලුත්ම වීඩියෝ එකක් එක්ක. ඉතින් මොන අද වීඩියෝ මම ගෙනල්ලා තියෙන්නේ ඔයාලා බජට් එකට ස්මාර්ට්ෆෝන් එකක් හොය හිටපු කෙනෙක් නම් ඔයාලටත් ගන්න පුළුවන් Samsung සමාගමේ රිලීස් කරපු එයාලගේ බජට් ස්මාර්ට්ෆෝන් එකක් වෙන Samsung Galaxy A06 කියන මේ ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ ගන්න තියෙන මිල වගේම ඒ වගේම මේ ස්මාර්ට්ෆෝන් එකක් ගත්තොත් ඔයාලට මොන වගේ performance එකක් මේ ස්මාර්ට්ෆෝන් එකෙන් හම්බ වෙනවද ඒ ඔක්කොම අද වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වීඩියෝ එකේ මුලදී කතා කරපු විදිහට මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක කැඩුනත් කිසිම ප්‍රශ්නයක් නැති ප්‍රශ්න ගැන අද වීඩියෝ එකේ මැදදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපේ channel එකට අලුත් කට්ටිය channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා අපි යමු වීඩියෝ එකට. හරියල්ලා එහෙනම් අපි මුලින්ම මේ ස්මාර්ට්ෆෝන් එකේ build and design එක ගැන කතා කරලා ඉමු. හරිතින් යාළුවනේ මේ ස්මාර්ට් ෆෝන් එකේ බිල්ඩ් ඇන්ඩ් ඩිසයින් එක ගැන කතා කරද්දී ඔයාලට මේකේ බෑක් සයිඩ් එක වගේම ෆ්‍රේම් එක ප්ලාස්ටික් වලින් හදලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් බජට් ස්මාර්ට් ෆෝන් වල ගොඩක් මේ වගේ ප්ලාස්ටික් තමයි යූස් කරන්නේ ෆෝන් එක හදන්න. ඔයාලට මේ ස්මාර්ට් ෆෝන් එකේ ප්ලාස්ටික් තමයි බෑක් සයිඩ් එක වගේම ෆ්‍රේම් එක හදලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මල්ලක තියෙන මේ තද නිල් පාටට හුරු කලර් එක ඉතින් ඔයාලට මේක මේන් කලර්ස් තුනකින් රිලීස් වුණා බලා ගන්න පුළුවන්. ඉතින් මේ තද නිල් පාටත් ගොඩක් ලස්සන කලර් එකක්. ඒ වගේම ඔයාලට පේන ඇති මෙතන ෆ්‍රේම් එකෙත් පවර් බටන් එකටයි වොලියුම් බටන් එකටයි උඩින් ලස්සන කර්ව් එකක් වගේ ගිහිල්ලා තියෙනවා. ඒකෙන් ෆෝන් එක අල්ලන් ඉද්දි ගොඩක් ෆෝන් එක හොඳට අතට ග්‍රිප් වෙලා තියෙනවා කිව්වොත් හරි. ඉතින් මේකේ ලස්සන ඩිසයින් එකකුත් ඔයාලට පේන ඇති ඉරි වගේ මේකේ බෑක් සයිඩ් එකේ ගිහිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් ලොකු ඩිස්ප්ලේ එකක් තියෙන්නේ මේ ස්මාර්ට් ෆෝන් එකේ. ඉතින් ගොඩක් ලොකු ෆෝන් එකක් ඔයාලට පේන ඇති ඩිසයින් එක ගැන කතා කරද්දී මේක බජට් ස්මාර්ට් ෆෝන් එකක් විදියට ගොඩක්ම හොඳයි. හරියන යාළුවනේ අපි මේ ස්මාර්ට් ෆෝන් එකේ බටන් and ෆොන්ට් ගැන කතා කරලෙමු. ඉතින් මේ ෆෝන් එකේ බටන් and ෆොන්ට් ගැන කතා කරද්දී ඔයාලට දකුණු පැත්තේ උඩටම වෙන්න වොලියුම් රෙගුලර්ස් එක බලා ගන්න පුළුවන්. වොලියුම් එක අප් and down කරන බටන් එක. ඊට යටින් ඔයාලට මේ ස්මාර්ට් ෆෝන් එකේ පවර් බටන් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකටම තමයි fingerprint sensor එක ඉන්නේ මේ ස්මාර්ට් ෆෝන් එකේ. ඉතින් ඒ වගේම මේ ෆෝන් එකේ යට සයිඩ් එකට ගියාම ඔයාලට මේ කොනටම වෙන්න මේන් ස්පීකර් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම USB type C port එක වගේම මේ ස්මාර්ට් ෆෝන් එකේ මේන් මයික්‍රොෆෝන් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට එහා පැත්තේ ඔයාලට මේකේ 3.5 audio jack port එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එකේ වම් පැත්තේ සයිඩ් එකේ උඩටම වෙන්න ඔයාලට මේකේ සිම් කාඩ් ෂොට් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මේක එකපාර ඩුවල් සිම් දාලා මේ ස්මාර්ට් ෆෝන් එක යූස් කරන්න පුළුවන්. ඒ වගේම එක මයික්‍රෝ SD කාඩ් එකක් දාලා. ඉතින් ඒ වගේම මේ ස්මාර්ට් ෆෝන් එකේ උඩ සයිඩ් එකේ ඔයාලට noise cancel මයික්‍රොෆෝන් එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් බටන් and ෆොන්ට් ගැන කතා කරද්දී මේ ටික තමයි අපිට බලා ගන්න පුළුවන්. ෆෝන් එකක් ගන්න ඕනම කෙනෙක් මුලින්ම බලන දෙයක් තමයි ඒ ස්මාර්ට් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන. එහෙනම් අපි ඊළඟට මේ ස්මාර්ට් ෆෝන් එකේ ඩිස්ප්ලේ ගැන කතා කරමු. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එකේ ඩිස්ප්ලේ ගැන කතා කරද්දී ඔයාලට මේක අඟල් 6.7ක ගොඩක් ලොකු ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක HD+TFT-U cuts කියන ඩිස්ප්ලේ එකක් තමයි මේ ස්මාර්ට් ෆෝන් එකට එන්නේ. ඒ වගේම ඔයාලට පේන ඇති මේකේ බ්‍රයිට්නස් එක උඩරිම වැඩි කරාම මොන වගේ එළියක් තියෙනවද කියලා. ඉතින් ඔයාලට මේක දවල් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව යූස් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේන ඇති මේකේ බෙසල්ස් ගොඩක් හීනියට හදලා තියෙන්නේ. යට නම් පොඩ්ඩක් ලොකුවට බෙසල් එක බලා ගන්න පුළුවන්. ඒ වුණත් දෙපැත්තේ උඩයි ගොඩක් හීනි බෙසල්ස් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන ඇති ඩිස්ප්ලේ එක මොන වගේ එළියක් තියෙනවද කියලා. ඉතින් ඒ වගේම මේ ස්මාර්ට් ෆෝන් එකේ රීෆ්‍රෙෂ් රේට් එක ගැන කතා කරද්දී ඔයාලට මේකේ 60 Hz රීෆ්‍රෙෂ් රේට් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නම් මම මේ ස්මාර්ට් ෆෝන් එකේ දාගෙන පොඩි අඩුපාඩුවක්. මොකද මේ මිලට 90 Hz රීෆ්‍රෙෂ් රේට් තිබ්බනම් හොඳයි කියලා මම හිතනවා. ඒ වුණත් 60 Hz වලින් ඔයාලට ඩේ ටු ඩේ වැඩවලදී ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ස්මාර්ට් ෆෝන් එක යූස් කරන්න පුළුවන්. ගේම්ස් ගහද්දී වගේ මූවි එකක් බලද්දී සෝෂල් මීඩියා වගේ පාවිච්චි කරද්දී ඔයාලට කිසිම ලයික් එකක් නැතුව ස්මූත්ලි මේකේ 60 Hz උනත් ඔයාලට හොඳට යූස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
ඉතින් මේක ඩිස්ප්ලේ ගැන කතා කරද්දී මම වීඩියෝ එකේ මුලදී කිව්ව විදිහට ඔයාලගේ අතින් මේ ස්මාර්ට්ෆෝන් එක බිම් වැටිලා ඩිස්ප්ලේ එක කැඩුනත් කිසිම ප්‍රශ්නයක් වෙන දෙයක් නැහැ. මොකද මේකේ ඩිස්ප්ලේ එක යාලා ආපහු රීප්ලේස් කරලා දෙනවා. ඉතින් මේක ගැන කතා කරොත් මේක ඔයාලට නොමිලේම කරන්න දෙයක් නෙවෙයි. මේකෙන් මේකදී ඔයාලගෙන් රුපියල් 2999ක වගේ සර්විස් චාර්ජ් එකක් ගන්නවා. ඉතින් මේක ෂොප් වලින් කරන දෙයක් නෙවෙයි. මේක Samsung සමාගමෙන් කියලා තියෙන දෙයක්. මොකද මේකට ඔයාලට රීප්ලේස් කරලා දෙන්නේ රුපියල් 10,000 ගානකට වැඩි ගොඩක් හොඳ ඩිස්ප්ලේ එකක්. ඉතින් ඒකෙන් හින්දා ඔයාලට මේක රුපියල් 2999ක් වගේ පුංචි මුදලක් වියදම් කරන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඩිස්ප්ලේ එක ගොඩක් හොඳ ක්වොලිටි ඩිස්ප්ලේ එකක් මේකේ ආපහු රීප්ලේස් කර දෙන හින්දා. හරි එහෙනම් ඊළඟට අපි මේ ස්මාර්ට්ෆෝන් එකේ කැමරා ගැන කතා කරමු. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ කැමරා සෙටප් එක ගැන කතා කරද්දී ඔයාලට මේකේ කැමරා ලෙන්ස් දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ උඩටම තියෙන්නේ මේකේ මේන් කැමරා එක. ඉතින් මේක මෙගාපික්සල් 50ක මේන් කැමරා එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඊට යටින් තියෙන්නේ මෙගාපික්සල් 2ක ඩෙප්ත් ලෙන්ස් එකක්. ඉතින් ඔයාලට මේකෙන් සාමාන්‍ය ෆොටෝස් කැප්චර් කරන්න පුළුවන්. මම මේ වගේ ෆොටේජස් ටිකක් ඔයාලට එක්සාම්පල් විදිහට ස්ක්‍රීන් එකේ දාන්නම් කොහොමද මේකේ ෆොටෝස් වල ක්වොලිටි එක කියලා. ඉතින් බජට් ස්මාර්ට් ෆෝන් එකක ඉතින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ගානේ හොඳ ෆොටෝස් මේකේ කැප්චර් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම මේ ස්මාර්ට්ෆෝන් එකේ සෙල්ෆි කැමරා එක ගැන කතා කරද්දී ඔයාලට මේකේ මෙගාපික්සල් 8ක සෙල්ෆි කැමරා එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් ඔයාලට ගොඩක් හොඳ සෙල්ෆි ෆොටෝස් කැප්චර් කරන්න පුළුවන්. හොඳට කලර්ස් එහෙම තියෙන ගොඩක් හොඳ ක්වොලිටි සෝෂල් මීඩියා වලට දාන්න පුළුවන් ගොඩක් හොඳ ක්වොලිටි බජට් ස්මාර්ට්ෆෝන් එකක් විදිහට ගත්තොත් ගොඩක් හොඳ ක්වොලිටි ෆොටෝස් මේකින් ඔයාලට කැප්චර් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි එහෙනම් ඊළඟට අපි මේ ස්මාර්ට්ෆෝන් එකේ බැටරි එක ගැන කතා කරමු. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ බැටරි එක ගැන කතා කරද්දී ඔයාලට මේකේ මිලි ඇම්පියර් 5000ක බැටරියක් බලා ගන්න පුළුවන්. ඉතින් මිලි ඇම්පියර් 5000 කියන්නේ ගොඩක් ලොකු බැටරියක්. ඉතින් ඔයාලා normal use කරන කෙනෙක් නම් ඔයාලට මේක දවස් දෙකක් කිසිම ප්‍රශ්න නැතුව use කරන්න පුළුවන්. ඒ වගේම ඔයා heavy user කෙනෙක් නම් ඒ කියන්නේ social media නිතරම ඉන්නවා. ඒ වගේම game play කරනවා. දවසෙන් ෆෝන් එක යූස් කරන කෙනෙක් නම් ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එක දවසක් කිසිම ප්‍රශ්නයක් නැතුව ගොඩක් හොඳට රත් වෙන්න එහෙම නැතුව ගොඩක් හොඳට මේ ස්මාර්ට්ෆෝන් එක ඔයාලට යූස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ දැනට රන් වෙන Android version එක ගැන කතා කරොත් මේකේ දැනට latestම Android version එක වෙන Android 16 කියන version එක තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේ රන් වෙන්නේ. ඉතින් ඒ වගේම මේකේ Samsung ලගේ One UI එක වෙන 8.0 කියන One UI එක තමයි මේකේ දැනට රන් වෙන්නේ. ඉතින් මේකෙන් ඔයාලට ගොඩක් හොඳට ස්මූත්ලි ෆෝන් එකේ කස්ටමයිසේෂන් එක ෆෝන් එක යූස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම මේ ස්මාර්ට්ෆෝන් එක රිලීස් වෙච්ච version 3ක් බලා ගන්න පුළුවන් ඔයාලට. ඒ කියන්නේ 4GB RAM එක වගේම 64GB storage එක. ඒ වගේම 4GB RAM එක වගේම 128GB storage කියන version එක රිලීස් වුණා. ඒ වගේම 6GB RAM එක වගේම 128GB storage එක තියෙන version එකක් රිලීස් වුණා. ඉතින් මේ version 3ට යද්දී ඔයාලට මේකේ ප්‍රයිස් රේන්ජ් එකේ පොඩි වෙනසක් බලා ගන්න පුළුවන් මේ. ඉතින් මේ මල්ලක තියෙන්නේ මේකේ 4GB RAM එක වගේම 64GB storage එක තියෙන version එක. ඉතින් ඊළඟට මේ ස්මාර්ට්ෆෝන් එක ඔයාලට මිලදී ගන්න පුළුවන් මිල ගැන කතා කරොත් ඔයාලට මේක ඔෆිෂියලි ලංකාවේ රිලීස් වුණේ රුපියල් 39900කට වගේ මුදලකට. ඉතින් මේ වෙද්දී ඔයාලට මේකේ ප්‍රයිස් රේන්ජ් එකේ පොඩි වෙනසක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අඩුවීමක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේක 4GB RAM එක වගේම 64GB storage එකට යද්දී ඔයාලට මේක 39900කට වගේ බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේක 4GB RAM එක වගේම 128GB ඒ වගේම ඊට උඩින් තියෙන version එකට වගේ යද්දී මේකේ price range එකේ පොඩි වෙනසක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වුණත් ඔයාලට මේක ගෙවන මිනිත්ට ගොඩක් සාධාරණයක් කරන ෆෝන් එකක් කිව්වොත් හරියි. මොකද මේක ඔයාලට 1 year warranty එකක් එක්ක හම්බෙන්නේ. ඒ වගේම ඔයාලගේ අතින් display එක කැඩුනත් ඩිස්ප්ලේ එක රීප්ලේස් කරලා දෙනවා. ගොඩක් හොඳ ඩිස්ප්ලේ එකක් තමයි මේකට දාලා දෙන්නේ. ඒ වගේම මේකේ හොඳ කැමරා සෙටප් එකක් තියෙනවා. ඒ වගේම හොඳ බැටරි ලයිෆ් එකක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ගැන කතා කරොත් මේ ස්මාර්ට්ෆෝන් එක ගෙවන මිලට ගොඩක්ම සාධාරණයක් කරන බජට් ස්මාර්ට්ෆෝන් එකක් කිව්වොත් හරියි. ඉතින් අද වීඩියෝෙන් ගෙනාවේ Samsung Galaxy A06 කියන මේ බජට් ස්මාර්ට්ෆෝන් එකේ ෆුල් රිවිව් වීඩියෝ එක.
අද විඩියක හොඳයි නම් පල්ලහැන්ගේ සස්ක්‍රයිබ් බටන් එකත් ඔබලා බෙල් අයිටම් එකත් ඕල්දාල කලික් කරන්න ඉරස මේ වගේ අලුත්ම විඩියක් දාපු ගම්ම වල ෆෝන් එකරම වීඩියෝ ගෙනගෙනම හැකැවතිනවා ති විඩියෝ ලයික අදන්න තමතයි කරන්නපා මේ ෆෝන් එකෙන මොකද හිතන්නේ අද විඩියෝගෙන් මොකද හිතන්න කියලා පල්ලෙන් කමෙන්ට යුත් අනිවාර්යම දාගෙන යන්න ඒ වගේ මේ වගේ බජට ස්මෝට් ෆෝන්ටයක් කොය හොයාල යාලුවෙක් කියන්නම් මේ වීඩියෝග එයාට පේන ෂයා කරන්න තමතය කරන්න එපා එන අදරම ගිල්ල එන්නම් මේ වගේ අලුත්ම විඩියෝගේ හම්බෙනගම් මගේල හැමෝටම ජයවේවා